හොඳයි. අපි බලමු මේ බෞද්ධ දර්ශනය කියන කොටසේ බෞද්ධ ඉගැන්වීම් ගැන. ඒ වගේම බ්‍රාහ්මණ සමාජය ගැන තමයි ඉතින් අපි කතා කර හිටියේ. ඉතින් බ්‍රාහ්මණ සමාජයේ බ්‍රාහ්මණයගේ මූලික ඉගැන්වීම් කිහිපයක් කතා කරනවා. ඒ වගේ නිර්මාණවාදය, වර්ණ ධර්ම සහ සුධර්ම ගැන කතා කරා. ඒ වගේම තවත් මූලික ඉගැන්වීමක් තමයි ආශ්‍රම ධර්ම කියලා කියන්නේ. ආශ්‍රම ධර්ම යටතේ ඉගැන්වෙන්නේ මොනවද කියලා අපි බලමු. ඉතින් වර්ණ ධර්ම මගින් සමාජයේ ප්‍රධාන කොටස් 4කට වර්ග කරන ලදී කියලා මතකයිනේ කලින් කොටසේ කිව්වා. ඉතින් මේ අතර ආශ්‍රම ධර්ම තුලින්ද ජීවිතයේ අවස්ථා 4කට බෙදලා දක්වන ක්‍රියාවලිය තමයි මේ කරන්නේ. ඉතින් ආශ්‍රම ධර්ම කියන්නේ උපන්දා සිට මරණය දක්වා යන කාල සීමාව ඇතුළේ ජීවිතේ කොටස් 4කට බෙදාගෙන ඒ කොටස් 4ෙදි අනුගමනය කළ යුතු වත්පිළිවෙත් තමයි ආශ්‍රම ධර්ම කියලා කියන්නේ. 4කට බෙදා බ්‍රාහ්මණ ධර්මයට අනුව උපතේ සිට විපත දක්වා පුද්ගලයා ක්‍රියා කළ යුත්තේ මේ ක්‍රම 4 සැලකිල්ලටගෙන තමයි සැලැස්ම අනුවේ කියලා තමයි බ්‍රාහ්මණ ඉගැන්වීම. ඉතින් ආශ්‍රම ධර්ම කියලා ඉතින් මේ සංකල්පය දානවා. ඉතින් ලදරුවියේ සිට මාළුවේ දක්වා එක් අවස්ථාවල නියමිත වූ කටයුතු යෙදෙමින් ජීවිත පවත්වා ගැනීම ජීවිත කාලයේ ප්‍රධාන යුග 4කට බෙදනවා. ඒ යුග 4 නම් බ්‍රහ්මචාරී යුගය, ගෘහස්ත යුගය, වානප්‍රස්ථ හා සන්නාසි කියලා යුග 4යි. ඔන්න යුග 4 තමයි ඉතින් මේ ආශ්‍රම ධර්මිත ජීවිතයේ උපන්දා සිට මරණය දක්වා යන කාල සීමාව යුග 4කට බෙදාගෙන ජීවත් වෙන්න කියලා තමයි ඉතින් මේ කියන්නේ. මේ අතර බ්‍රහ්මචාරී යුගය. ඉතින් බ්‍රහ්මචාරී යුගය ගත්තම මේක ළමා කාලය. ඉතින් මේ කාලේ ශිල්ප හැදෑරීම තමයි අනිවාර්ය වුණා. ඉතින් අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට බ්‍රාහ්මණ වංශික ළමයෙක්ට නම් වයස අවුරුදු 8 සම්පූර්ණ නම් බ්‍රාහ්මණ වංශික ධර්මියෙකුට අධ්‍යාපනය ලබන්න අයිතිය තියෙනවා. ඒ වගේම ශාස්ත්‍රීය වංශික ළමයෙකුට වයස අවුරුදු 10 සම්පූර්ණ වුණාම අධ්‍යාපනය ලබන්න අයිතිය ලැබෙනවා. ඒ වගේම වෛශ්‍ය වංශික දරුවෙකුට නම් වයස අවුරුදු 11 සම්පූර්ණ වුණාම අධ්‍යාපනය ලබන්න අයිතිය ලැබෙනවා. ඒත් වෛශ්‍ය සහ ශාස්ත්‍රීය යන කුල දෙකට තමන්ට අදාළ කුලයට අධිකාරියන් විතරයි ඉගෙන ගන්න ලැබුණේ. රජවරුන් දුන ශිල්ප, කඩු ශිල්ප වගේ දේවල්, වෛශ්‍යයන්ට ගණිතය වගේ දේවල්, තර්ක ශාස්ත්‍රය වගේ දේවල් තමයි ඉතින් අධ්‍යාපනය ලැබෙන්නේ. විද්‍යාරම්භය නැත්තම් මේ ඉගෙන ගැනීම කටයුතු ආරම්භ වෙන ගැන කිව්වොත් විද්‍යාරම්භය නැත්තම් අපි පාසලට ගිය මුල්ම දවස කියනෝනේ. ඒ වගේම මේ කාලේ පාසල් තිබ්බේ නැහැ. ඉතින් මේ බ්‍රාහ්මණ ගුරුවරයාගේ නැත්නම් බ්‍රාහ්මණයාගේ අසිපුවට ගිහිල්ලා බ්‍රාහ්මණය යටතේ තමයි ඉගෙන ගන්න ඕනේ. ඉතින් පළවෙනි දවසේ අධ්‍යාපනයට ලෑස්ති වෙන්න කලින් මෙහෙම කියන්නේ විද්‍යාපන උපනයනය පසු කළ යුතුය. ඉතින් මේ විද්‍යාපන උපනයනය කියන්නේ ආගමික වතාවත් ඉෂ්ට කරන දෙයක්. ඉතින් මේකදී සිද්ධ වෙන්නේ ආගමනුකූලව චාරිත්‍රාක් ඉටු කරනවා. මේ චාරිත්‍රම සූර්ය දෙවියන් උදෙසා ගයත්‍රි කියන එක්ලෝකය ගායනා කිරීමේ අනතුරුව පුනලුමුල පැලඳීම. ඉතින් දකුණු පැත්තේ ඉඳන් වම් පැත්තට වෙන ශරීරයේ දකුණු පැත්තේ උඩේ ඉඳන් වම් පැත්තේ උර ඉසට යට දක්වා වෙනකන් නූලක් ගැට ගන්නවා. අන්න ඒක තමයි පුන නූල කියන්නේ. ඉතින් මේක සාමාන්‍ය සුදු පාට නූලක්. ඉතින් මේක ගැට ගන්න කලින් සූර්ය දෙවියන් උදෙසා ගයත්‍රි එක්ලෝකේ ගායනා කළා. ඊට පස්සේ පවිත්‍රත්වය ලැබුවා කියලා නැත්නම් අධ්‍යාපනයේ සූදානම් වුණා කියලා පිළිගන්නවා. ඊට පස්සේ පූජකයා නැත්නම් බ්‍රාහ්මණ ගුරුවරයා විසින් මේ පුනලූල කඩේ පැලඳීම සිදු කරනවා. එකල්හි ඔහු බ්‍රහ්ම පුත්‍රයෙකු බවට පත් වේ. ඉතින් මේ
පාසලට එන්න පාසලේ පළවෙනි දවසේ ගයාග්‍රි ඉග්ලෝගේ සූර්ය දෙවියන් වෙනුවෙන් ගායනා කළ පුනනෝල පැළඳුනාම ඔන්න විද්‍යාලයේ දෙවැනි උපත. ඒ වගේම තව දුරටත් ඔහු බ්‍රාහ්මණයෙක්ද ශාස්ත්‍රීයෙක්ද නැත්නම් වෛශ්‍යයෙක්ද කියලා බලන්නේ. ඉතින් විද්‍යාලයට ආවට ඒ තුන් දෙනාටම කියන පොදු නමක් තිබ්බා. ඔහු බ්‍රහ්ම පුත්‍රයෙකු බවට පත්වේ. නැත්නම් දිවිජ යන සාමයෙන් හඳුන්වන මේ පාසලට පාසලේ දරුවන් කියන පොදු නම. ඉතින් මේ ජීවිත නැත්තම් පාසලේ දෙවැනි උපත කියලා කියනවා. ඉන්පසු ඔහු බ්‍රාහ්මණ ගුරුවරයා හමුවේ ශිෂ්‍ය ජීවිතය ගත කළ යුතුය. ගුරුවරයා උදෙසා සියලු වතාවත් ඉටු කළ යුතුය. කීකරු වශයෙන් පළමුව වේදය, ත්‍රිවේදය, නීතිය, ගණිතය, තර්ක ශාස්ත්‍රය ආදිය පිළිබඳ උගතද යුතුය. වේදය කටපාඩම් කිරීම මූලික වේ. මේ අතර වේද පාඨ, ජට පාඨ ආදී ක්‍රම භාවිත කළ ශාක්වේදය, ශාක්වේදය, යජුර්වේදය සහ සාමවේදය යන ත්‍රිවේදය හැදෑරීම අනිවාර්ය වෙනවා බ්‍රාහ්මණ වංශිකයන්ට. පසුව ශිල්ප කලා, ජ්‍යොතිෂ, ව්‍යාකරණ, ඡන්දස්, අලංකාර, නිරුක්ති යන අධ්‍යාපන කොටස් ඉගෙන ගන්න ඕන. ඒ වගේම ඊට පස්සේ ඒවා ඉගෙන ගත්තට පස්සේ ධර්ම ශාස්ත්‍රය, තාරකා ශාස්ත්‍රය, ගණිතය, සාහිත්‍ය වැනි විෂයන් ඉගෙන ගැනීම සිදු වෙනවා. මේ බ්‍රාහ්මචාරී යුගයේදී අනිවාර්යයෙන්ම සිදුවන ඉගෙනීම. ඉතින් මේක බ්‍රාහ්මණ වංශිකයන්ට මේ හැමදේම ඉගෙන ගත්තා. ඉතින් රාජ්‍ය වංශිකයන් ශාස්ත්‍රීයයන්ට දුනු ශිල්පය, කඩු ශිල්පය, ඒ වගේම ගණිතය, ජ්‍යොතිෂ වගේ විෂයන් ඉගෙන ගන්න අවස්ථාව තිබ්බා. ඒ වගේම ශාක්‍ය, යජුර්, සාමවේදී ඉගෙන ගන්න ලැබුණේ නැහැ. රජවරුන්ට කවදාවත් වේද පාඨ ගායනා කරන්න ඉගෙන ගන්න ලැබුණේ නැහැ. කොහොමවත් ඒ වගේම වෛශ්‍යයන්ට ගණිතය, තාරක ශාස්ත්‍රය වගේ සාහිත්‍ය කැමති නම් ඉගෙන ගන්න ලැබුණා. හැබැයි දුන ශිල්ප, කඩු ශිල්ප ඉගෙන ගන්න ලැබුණේ නැහැ. ඉතින් වෙළඳාම් කරන්න අදාළ දේවල් විතරයි ඉතින් ඒ අයට ඉගෙන ගන්න ලැබුණේ. ඊට පස්සේ ගෘහස්ත යුගය. ගෘහස්ත යුගය කියන්නේ අධ්‍යාපන කාලය අවසන් වෙලා පාසලෙන් නික්මෙන කාලේ. ඉතින් මේ කාලේ තමයි ගෘහස්ත යුගය. නැත්නම් තරුණ කාලය. කුඩා කාලේදී අධ්‍යාපන කටයුතු නියැලී ක්‍රියා කරලා තරුණ විර පාත බැයි. ඉතින් මේ කාලේ කළ යුතු පිළිවෙත් කීපයක් තියෙනවා ගෘහස්ත යුගයේදී. ගෘහ ආගමික වතාවත් පැවැත්වීම, ආගමේ දියුණුව සැලසීම බ්‍රාහ්මණ වංශික දරුවන්ට සිද්ධ වුණා ඉදී කරන්න. ඒ වගේම ශාස්ත්‍රීය වෛශ්‍ය කුලයන් හා බ්‍රාහ්මණ කුලයන් තුනටම පොදුවේ දූ පුතුන් ලබා කුල පරපර පවත්වාගෙන යාම, මව්පියන් සුගතිගාමී කිරීම. ඉතින් මව්පියන් මිය ගියාට පස්සේ ඔවුන් යාග කිරීම, ඒ වගේම පිරිමි දරුවෙක් ලැබීම අනිවාර්ය වුණා. ඊට පස්සේ පස්කම් සැප විඳිමින් කාම භෝගී දිවි පෙවතක් ගත කිරීම තමයි ඉතින් මේ යුගෙදී ගෘහස්ත යුගය සිද්ධ වුණේ. ආදී වශයෙන් අනුගමනය කළ යුතු ක්‍රියාපිළිවෙත් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් මේ කාල සීමාව බ්‍රාහ්මණයන්ට ඉතින් වැඩිපුර සැප පහසුකම් ලැබෙන අනිත් අයට වඩා තම කුලයට අනුව වන අයුරින් කාර්යයන් නියැලීම යුතුය. ආගමනුකූල දෙමාපියන්ගේ අනුමැතිය යටතේ විවාහ විය යුතුය. වයස අවුරුදු 20 විය යුතුය. වයස අවුරුදු 20 තමයි විවාහය සිදු වෙන්නේ. ඉතින් නිසි වයසනේ. වයස අවුරුදු 20 වෙනකොට විවාහ නොවන ගැහැණු අය සමාජයේ ලැජ්ජාවට පත් වෙනවා. පිරිමියත් ලැජ්ජාවට පත් වෙනවා සමාජයේ නිසි වයසදී විවාහ නොවීම නිසා. ඊළඟ අවධිය තමයි වානප්‍රස්ථ කියන්නේ. ඉතින් මේ වානප්‍රස්ථ ගැන කතා කරන්න ඕන. මෙම යුගයේ තරුණ කාලයේ ගෙවිල ක්‍රමයෙන් මැදි වයසට එන කාලය. ඉතින් මේ කාල පරිදි තුලානාත්මක සමය නැත්තම් මැදි කාලය. මහලු වියත් නෙවෙයි, තරුණ වියත් නෙවෙයි, ඒ අතර කාලය. ඉතින් මේ කාලෙදි කර යුතු තේම වතු පිටි රැකිරක්ෂා අමුදරුවන් වතු පිට හා රැකිරක්ෂා දේව දරුවන්ට බාර දීලා
සියලු සම්බන්ධතාවලින් ඈත් වෙලා දරුවන් නැතුව දරුවන්ට ගෙදර මිල මුදල් ඉඩම් කඩම් ඒවා බාර දීලා තමන්ගේ බිරිඳ ඇතුව හෝ නැතිව වනගත වීම තමයි මේ කාලෙදී මැදි වයසේදී කියන්නේ. ඉතින් ආ වයස අවුරුදු 20ත් 45ත් අතර කාලයේ වයස අවුරුදු 45ත් 60 අතර කාලේ සීමාව තමයි වානප්‍රස්ථ කියලා කියන්නේ. ඉතින් මේ කාලෙදී ගෙවල් දොරවල් වතු පිටි ඉඩකඩ දරුවන්ට දීලා වනගත කැමැතිනම් තමන්ගේ බිරිඳ එක්ක යන්න පුළුවන්. නැත්තම් බිරිඳ දරුවන්ට බලා ගන්න දීලා ගෙදර තියලා යන්න පුළුවන් කියලා තමයි ඉතින් මේ කාල සීමාව. ඉන්පසු භාර්යාව පුත්‍රයන්ට බාර දී සියලු බැඳීම් වලින් නිදහස් වෙලා යන්නත් පුළුවන්. නැත්නම් භාර්යාව රැගෙන යන්නත් පුළුවන්. ඒ වගේම ආරණ්‍යගත වෙලා තවුස්දම් වැඩිම මේ කාලෙදි සිදු කරන්න ඕන කියලා තමයි ඉතින් ජීවිතේ මේ කාලේදී මැදි වයසේදී කරන්න ඕන කියලා තමයි ඉතින් මේ ආශ්‍රම ධර්මයෙන් ඉගැන්වන්නේ. ඉතින් සන්නාසි අවධිය සමය ජීවිතයේ අවසාන කාලේ නැත්තම් මහලු කාලය කියලා ගන්නෙ. මේ කාල පරිච්ඡේදයේ ඉතින් මුළුමනින්ම ආගමික දීපෙවිතක් ගත කරන්න ඕන. ලෞකික ජීවිතයේ පැවති සියලු සම්බන්ධතා මුළුමනින් නිදහස් වෙන්න ඕන. ඉතින් බිරිඳ පව අත්හැරලා දාන මේ කාල සීමාව ආගමික වතාවත් වෙනුවෙන් දවස ගත කරන්න ඕන. භාවනා යෝගී වේ පුණ්‍ය ක්‍රියාවල නිරත වෙමින් මරණය ගැන මෙනෙහි කරමින් ඒ සඳහා සූදානම් වෙමින් සන්නාස ජීවිතය නැත්තම් ජීවිතයේ අවසාන කරන්නේ වයස අවුරුදු 60 ඉඳන් අන්තිම දක්වා මැරිලා යනකම් කාල සීමාව ආගම ජීවිතය කායික මානසික සැහැල්ලු ඇති කරගන්න සුගතිගාමී වීමට ඉවහල් වෙන බව පෙනේ. ඒ වගේම මරණය මෙනෙහි කරමින් දවස පුණ්‍යක්‍රියා ඉදමින් කාලය ගත කිරීම මරණය මත සුගතිගාමී වෙන්න හේතුවක් වෙනවා කියලා කියන්නේ. ඒ වගේම මිය ගියාට පස්සේ තමාගේ හිස මුදුනෙන් ආත්මය එළියට පිට වෙලා යනවා කිය බ්‍රාහ්මණ මතයක් තියෙනවා. ඉතින් ඒක නිසා මේ බ්‍රාහ්මණවද ආත්මවාදය නැත්තම් ආත්මීය සංකල්ප පිළිගන්නවා. බෞද්ධ ඉගැන්වීම නම් නිශ්චිත ආත්මයක් නැහැ කියලා. ඒත් බ්‍රාහ්මණ ඉගැන්වීම නම් මරණයෙන් මස අපේ මේ පිට ශරීරයේ තියෙන ආත්මය හිස් මුදුනේ පිට වෙලා යනවා කියලා කියන්නේ. ඊට පස්සේ මහා බ්‍රහ්මයා සමග එකතු වෙනවා කියලා තමයි කියන්නේ. ඔන්න ඔහම තමයි ඉතින් මේ ආශ්‍රම ධර්ම ගැන අපිට කියන්න තියෙන්නේ. අපි ඊට පස්සේ කතා කරමු යාගය ගැන ඊළඟ මාතෘකාවෙන්.